ඔබ දවසක් හැමෝටම ඔයාලා අදත් එකතුලා ඉන්නේ Android ලංකා YouTube channel එක අරගෙන තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා මෙන්න මේ විදිහට කොහොමද AI ෆොටෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒ වගේම අද වීඩියෝ එක කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ AI ෆොටෝ එකක් කොහොමද ඔයාගේ ෆෝන් එකෙන්ම හදාගන්න යන්නේ කියලා. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දෙන්න නැත්නම් වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා ChatGPT හරහා තමයි අපි මෙන්න මේ විදිහට AI ෆොටෝස් ජෙනරේට් කරගන්නේ. ඔයාලා ගාව ChatGPT app එක හරි එහෙම නැත්නම් ChatGPT website එක හරහා හරි අපිට මේ දේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගාව app එක තියෙනවා නම් මුලින්ම app එක open කරගන්න chatgpt.com website එක හරහා ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම යනවා මගේ browser එකට. ඉතින් browser එකට ගිහිල්ලා chatgpt.com කියලා type කරගෙන මෙන්න මේ විදිහට ChatGPT එක open කරගන්නවා. මෙන්න මේ විදිහට ChatGPT එකට ගිහිල්ලා ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් පල්ලෙහාම තියෙනවා මෙන්න මේ වගේ ධන ලකුණ. ඉතින් මෙන්න මේක උඩ ටච් කරලා upload photos and files කියන එකට යනවා. ඉතින් මේකට ගියට පස්සේ මෙතන photo library කියලා තියෙනවා. මම දැන් මෙන්න මේ photo library කියන එකට යනවා. හරි මෙතන ගියට පස්සේ ඔයාගේ gallery එකකින් ඔයාලට හදා ගන්න ඕන ඔයාගේ ලස්සන ෆොටෝ එකක් තෝරගන්න. හරි මම මෙන්න මේ විදිහට මගේ ෆොටෝ එකක් මෙතනට ඇඩ් කරගත්තා. ඉතින් ඊට පස්සේ අපි මෙතන ටයිප් කර ගන්න ඕන. ඔයාලට පේනවා මෙන්න මෙතන ask anything කියලා තියෙනවා. මෙන්න මෙතනට දා ගන්න ඕනේ. මේ ෆොටෝ එක මොන විදියටද අපිට හැදිලා ඕනේ කියලා තමයි මෙතනදී මෙයාට කියන්න ඕනේ. ඉතින් මේකට කියන්නේ prompt එක කියලා. ඉතින් මෙතනට දාන්න ඕන prompt එක මම මේ වීඩියෝ එක පල්ලෙහා තියෙන description box එකේ සහ comment කරන තැන පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් බලන් මෙතන ටයිප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් copy කරලා මෙතනට මෙන්න මේ විදියට paste කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි මේකට අදාළ prompt එක. හරි මේ විදිහට prompt එකක් දාගෙන මෙතන ඔයාලට දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් සුදු පාට ඊතලයක් වගේ icon එකක් තියෙනවා. මම දැන් මෙන්න මේක උඩ touch කරගන්නවා. හරි ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට generate වෙන්න පටන් ගන්නවා. මේ වගේ creating image කියලා අපි බලමු result එක මොන වගේද කියලා. ඉතින් ඒ වගේම channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරලා channel එකට පුංචි support එකක් දෙන්න කියලා අදට මතක් කරනවා. හරි ඔයාලට පේනවා මෙන්න මේ වගේ ෆොටෝ එකක් අපිට ජෙනරේට් කරලා දීලා තිනවා. අපි දුන්න ෆොටෝ එක සහ අපි දුන්න prompt එකට අදාළව. මෙන්න මේ ෆොටෝ එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලාත් මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඊතලයක් වගේ icon එකක් තියෙනවා. ඉතින් මේක උඩ ටච් කරද්දී පස්සේ මෙන්න මේ download කෙනෙකු icon එක උඩ ටච් කරලා ඔයාගේ phone එකේ gallery එකටම මේ ෆොටෝ එක අපිට download කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක නොදන්න යාළුවන්ට බලන්න ඉවරින් වීඩියෝ එක share කරන්න. ඒකේ අපහසුතාවයක් තැනක් තිබ්බනම් පල්ලෙහින් comment කරන්න. එහෙනම් ඉතින් වීඩියෝ එක මෙතන ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.